සමිතා වැරදි හදාගන්න සූදානම්. අතුල ළඟට ආයෙමත් ආදරෙන් යන්න හදන සමිතා මුදුන් කොටප. මෙන්න සම්පූර්ණ විස්තරය. සමිතා අතුල සුසන් යෝගය 2025 වසරේත් අඩුවක් වෙලා නැහැ. මිනිස්සු තවමත් අතුල සහ සමිතාගේ ආදරයට ආදරෙයි. නමුත් ඔවුන්ගේ වෙන්ව ජීවත් වීම ඔවුන් විසින්ම උරුම කරගත්තක් වුණා. ඔබත් මේ දෙපළට 2025 ආදරය කරනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අතුල අධිකාරී මහතා අමායා නම් තරුණිය සමග විවාහ වීම, අමායා අතුල අධිකාරිගෙන් ඈත්වීම, සමිතා අලුත් පෙම්වතා චිරන්ත සමග අතිනත ගැනීම, සමිතා චිරන්තගෙන් වෙන්වීමට සූදානම් වීම මේ දිනවල සමාජයේ එළිප්පුණ මාතෘකාවන්. ජීවිතය තුළ අතුල හරිද සමිතා හරිද අතුල වැරදිද සමිතා වැරදිද කියලා ප්‍රේක්ෂකයෝ විදිහට කිසි කෙනෙක්ට මැනලා කියන අමාරු දෙයක්. හැබැයි අතුල අධිකාරී මහතාට සහ සමිතා මුදුන්කටුව මහත්මියට ලංකාවේ දා වගේම අදත් තැනක් තියෙනවා. මෙවනකොට සමිතා සහ අතුල නැවත එකට එක්වීමක් පිළිබඳව තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා. ඒ චිරන්තගෙන් අයින් වීමෙන් පසුවයි. මේ පිළිබඳව දැනට අපට ලැබුණේ හෝඩුවාවන් පමණයි. රටක් ආදරය කරන ඒ යුවල 2025 වසරේ ආයිමත් ආදරයෙන් එක්වනවත් දකින්නට ඔබ කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වීමේ බලාපොරොත්තු ඇතිව.